අපේ ගමේ තියෙන ලස්සනම තැනක් බලන්න යයියා. ඉතින් අමතක නොකර මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔන්න ඉතින් අපේ ගමන පටන් ගත්තා. කැලේ මැද්දෙන් කොහෙද යන්නේ කියලා බලන්නකො. ලස්සනම තැනකට යන්නේ අද. ඔය ඉතින් ඉස්සරහින් යන්නේ අපේ තාත්තා. එයා තමයි මාවත් මෙතනට මුලින්ම එක්කන් ගියේ. ඔන්නෝම ඉතින් කැලේ මැද්දෙන් අපි යනවා ඉස්සරහට. තනකොළ නම් පිරලා සතු සර්පයි තියෙනවා පරිස්සම් වෙන්න ඕන. ඔන්න ඔතන ඉතින් මැද්දෙන් වතුර යන කානුවක් තියෙනවා. ඒක උඩින් පරිස්සමෙන් පැනලා එහා පැත්තට නම් පැනගත්තා. තාත්තා නම් තාම එහා පැත්තේ. එයා එනකන් තමයි මම බලන් ඉන්නේ. ඔහොම ඉතින් තනකොළ කැලේ මැද්දෙන් තාත්තා ඉස්සරලා යද්දී මං ඉතින් තාත්තගේ පිටිපස්සෙන් යනවා. ඔන්න ඉතින් තාත්තත් එක්ක මම පිටිපස්සෙන්ම ඇවිල්ලා ඔන්න දැන් අපි ආපු ලොකේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. මෙතන ඉතින් දැක්කම ඔයගොල්ලෝ අඳුර ගන්න නැති මේ මොකක්ද කියන්නේ. මේක තමයි යමුන. ඔන්න ඉතින් මේ යමුනෙන් තමයි අපේ ගමට වතුර දෙන්නේ. ගොවිතැන් කටයුතු කරන්නේ. ඉතින් ඕක කුඹුරු වලට වතුර ගන්න දොරවල් ටික වහනවා. දැන් නම් වතුර වැඩි හින්දා එකක් කැරලා තියෙන්නේ. ඔතන දොරවල් පහම ඇරියාම තමයි මාරම ලස්සන. ඔන්න ඉතින් පේනවනේ එක දොරක් කැරලා වතුර ඔච්චර සවනක් ගාලා පහම ඇරියාම ලස්සන වතුර පාර කොච්චර සැරයිද. ඔහොම ඉතින් ගල් බැම්ම දිගේ පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බැලුවා. ඉතින් පේනවනේ මේ වගේ තැනකට ගියාම කොච්චර ලස්සනද කොච්චර නිදහස්ද කියලා. මම නම් මාර මාසම තැනක් තමයි මේ යමුන. ඔන්න ඉතින් පඩි ටික නැගගෙන ගිහිල්ලා අමුණේ උඩම කොටසට යන්න. එතනින් තමයි දොරවල් අරින්නේ වහන්නේ. ඉතින් පේනවනේ ස්ථානම වගේ තියෙන්නේ. ඕකෙන් තමයි අන්නේ දොරට අරගන්නේ. වතුර වැඩිම නම් තමයි දොරවල් වහන්නේ. ඔන්නෝම තමයි ඉතින් අමුණේ උඩටම නැග්ගාම තියෙන්නේ. පේනවනේ සිතාට බුදුලි කෙනෙක් තමයි ඉතින් වතුර පාරලා ලස්සන.
එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. ඕගොල්ලන්ට මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් බලන්න ඕන නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මාව. ලයික් කමෙන්ට් දාන්න අමතක කරන්න එපා.